හලෝ ගයිස් කොහොමද අදම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මුදල් යහමින් ලබා ගන්න කරන්න ඕන දේවල් මොනවාද කියන එක ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. එක රැකින් පොසත් වෙන බලාපොරොත්තු වෙන්න එපා. ගොඩක් අය කරන වැරද්දක් තමයි ඉක්මනින් සල්ලි හොයන්න හිතන එක ගැන. ඇත්තටම මුදල් එන්නේ අපේ අතට කාලය, ඒ වගේම තමයි අපේ මහන්සිය, ඒ වගේම තමයි අපේ ඉගෙනීම, මෙන්න මේ වගේ දේවල් වලින් තමයි අපේ කැපකිරීම, මෙන්න මේ වගේ දේවල් වලින් තමයි අපිට මුදල් අපේ අතට එන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම ගෙදෙට්ට වෙලා නිකන් ඔහේ කල්පනා කර කර මම මේ දේ කරනවා, මම මේක කරනවා කිය නිකන් හිත හිටියොත් නිකන් මුදල් අපේ අත් එකට එන්නේ නැහැනේ. අපි මොකක් හරි වැඩක් කරන්න ඕනි, මොන හරි දෙයක් කරන්න පටන් ගන්නවා නම් ඒ ගැන අපි ඉගෙන ගන්න ඕනි. අන්න ඒ වගේම තමයි ඒකට පොඩි කාලයක් ගන්න ඕනේ. අපි එකපාරටම අපිට මුදල් හම්බ කරන්න බෑනේ. ඉතින් මේ වගේ දේවල් එක තමයි කියන්නේ අපි මුදල් හම්බ කරන්න නම්, يعني සල්ලි හම්බ කරන්න නම් අපි නිකන් ඉඳලා බෑ. අපි අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ. එක්ක අපි ඉගෙන ගත්ත දේෙන් මොන හරි රැකියාවක් කරලා සල්ලි හම්බ කරන්න ඕනේ. එහෙම නැත්නම් මොන හරි වෙන රටකට ගිහිල්ලා වැඩ කරනවා නම් ඒ මාර්ගයෙන් අපිට මුදල් හොයාගන්න පුළුවන්. නිකන් කාලේ නාස්ති කරන්නේ නැතුව මොකක් හරි පොඩි හරි දෙයක් කරලා අපි මුදල් හොයනවා නම් තමයි අපේ අතට යහමින් මුදල් එන්නේ. නිකන් බලන් හිටියට නිකන් අතට කවුරුත් සල්ලි ගෙනල්ලා දෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි මොකක් හරි හොඳ ස්කිල් එකක් හදාගන්න. Tamanට මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා කියලා Tamanට දැනෙනවා නම් ඒක පැත්තෙන් පොඩක් ඉස්සරහට යන්න try කරන්න. ඒ ගැන මොන හරි තව දෙයක් වැඩිපුර ඉගෙන ගන්න බලන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ පාත් එක හදාගෙන Tamanට ගැළපෙන Taman දන්න දේ කරලා ස්කිල් එකක් මොන හරි පොලිෂ් කරලා ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් ඒ සම්බන්ධව ගිහිල්ලා මොකක් හරි රැකියාවක් කරලා මුදල් උපයන්නත් පුළුවන්. මුදල් උපයන හොඳම මාර්ගයක් තමයි Tamanගේ ස්කිල් එකක් තියෙනවා නම් ඒ ස්කිල් එක හොඳට වැඩි දියුණු කරගෙන ඒ මාර්ගය හරහා යන එක තමයි හොඳම දේ අපි මුදල් හම්බ කරන්න. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු වීඩියෝ සංස්කරණය, කියන්නේ වීඩියෝ එඩිටින්. මේ වගේ දේවල් වලිනුත් Tamanගේ ස්කිල් එකක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඔයාලට පුළුවන් ඒක හොඳට ප්‍රැක්ටිස් කරලා ඒ ගැන හොඳට ඉගෙනගෙන ඒ පැත්තෙන් ඔයාලට ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ලියන එක, රයිටින්. ඒ කියන්නේ ඔයා මොන හරි හොඳට ලියන්න දන්න කෙනෙක් නම්, ඔයාගේ හිතට හොඳට අදහස් ගලාගෙන එන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ පැත්තෙන් දෙයක් කරගන්න. Tamanගේ ස්කිල් එකක් ඒක. එතකොට ඒක වැඩි දියුණු කරගෙන ගියොත් එහෙම ඇත්තටම ඔයාට මුදල් උපයන්න ඇත්තටම බැරිකමක් නැහැ. ඒ වගේම තමයි ඔයාට තියෙනවා නම් ග්‍රැෆික් ඩිසයින් සම්බන්ධ මොකක් හරි ස්කිල් එක, එහෙම නැත්නම් මොන හරි පරිගණක ක්‍රියාවලි සම්බන්ධ, කළමනාකරණය සම්බන්ධ මොන හරි ස්කිල් එක, මේ වගේ දේවල් වැඩි දියුණු කරගත්තොත් එහෙම වගේ ස්කිල් ඇත්තටම ඔයාට අපි හිතුවේ නැති වුණාට සල්ලි මුදල් earn කරන්න ඇත්තටම පුළුවන්. මම කියන්නේ මේ දේවල් ටික විතරක් නෙවෙයි, ඕන තරම් අපිට ස්කිල්ස් තියෙන්න පුළුවන් අපේ ලයිෆ් එකේ. ඒ හින්දා සල්ලි හම්බ කරන්න අපි තව කෙනෙක්ගේ යටතේ ගිහින් වැඩ කරන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් අපිටම කියලා දෙයක් මොන හරි අපේ දක්ෂතාවයක් තියෙනවා නම්, ඔයා ලියන්න දන්න කෙනෙක් නම් පොත් ලියන්න පටන් ගන්න. මිසදස් ලියන්න පටන් ගන්න. ඕන තරම් එච්චර අවශ්‍ය නැහැ. සෝෂල් මීඩියා තියෙනවා දැන්. ඉතින් ඒවල පේජ් එකක් හදාගෙන තව කෙනෙක්ට මොන හරි ආදර්ශයක් ගන්න පුළුවන්, ඕන දේවල් ලියන්න පුළුවන් නේද? ඒ වගේ ගොඩාක් දේවල් දැන් කාලෙක තියෙනවා. දැන් තාක්ෂණයේ දියුණුවේ ගොඩාක්. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධව විතරක් නෙමෙයි, සෝෂල් මීඩියාම විතරක් නෙවෙයි, තව මැහුම් ගෙතුම් කරන්න දන්න කට්ටිය ඕන තරම් ඇති. ඕනම මේ මම කියන්නේ අපි ඕන කෙනෙක්, අපි ඕනම කෙනෙක්ට දැන් බලා ගන්න පුළුවන් ගොඩාක් ස්කිල්ස් තියෙනවා. ඒ Tamanගේ දක්ෂතාවයන් වලින් අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒක අඳුනගෙන, තමන්ගේ දක්ෂතාවය අඳුනගෙන ඊට පස්සේ ඒක වැඩි දියුණු කරගෙන අපිට ඒ පැත්තෙන් ගිහිල්ලා සල්ලි හම්බ කරන්න පුළුවන්. එහෙම සල්ලි හම්බ කරන ඕන තරම් අය දැන් මේ ලෝකේ, මේ ලංකාවේ මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒක නිසා ඔයාලත් යම්කිසි මොන හරි ස්කිල් එකක් තියෙනවා නම් ඒක වැඩි දියුණු කරගෙන, ඒක අඳුනගෙන වැඩි දියුණු කරගෙන සල්ලි හම්බ කරන්න පුළුවන්.
ඇත්තටම තමන්ට ස්කිල් එකක් තියෙනවා නම් මුදල් හම්බ කරන්න දැන් කාලේ ඔන්ලයින් ඕන තරම් පුළුවන්. තමන්ට ස්කිල් එකක් තියෙනවා නම් ඔන්ලයින් විතරක් නෙමෙයි ඔන්ලයින් ඕෆ්ලයින් ඕනම විදියකට පුළුවන් සල්ලි හම්බ කරන්න. හැබැයි දැන් මම අර සෝෂල් මීඩියා ගැන ඔන්ලයින් අපිට මොන හරි දේවල් කරලා මුදල් හම්බ කරන්න පුළුවන් කියලා කිව්වනේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ වංචා කරන දේවල් වලට අහු වෙන්න නම් එපා කොයිම මොහොතකවත්. මොකද මම එහෙම කියන හේතුව තමයි දවසින් සල්ලි හොයන්න පුළුවන්, දවසින් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියන ඇප්ස් ලින්ක්ස් ගොඩාක් දැන් කාලේ තියෙනවා. ඒ නිසා හරිම ප්‍රවේශමෙන් තමයි දුරකථනය හරහා හෝ ලැප් එක හරහා හෝ අපි කෙටියම ගත්තොත් ඔන්ලයින් අපි මොනහරි තමන්ගේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන් ඕනම දෙයක් පටන් ගත්තොත් එහෙම ගොඩාක් දැන් වංචා කරන තැන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව හරිම අවධානයෙන් තමයි වැඩ කරන්න ඕනි වෙන්නේ. අනිත් එක තමයි දැන් ඔයා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්නවා නම් හරි නැත්නම් ඔන්ලයින් මොන හරි දෙයක් පටන් ගන්නවා නම් හරි සල්ලි යොදවන්න කලින් ගොඩාක් හොඳට හොයලා බලන්න, හිතලා බලන්න එක ගොඩාක් මේන් පොයින්ට් එකක් වෙනවා. ඇත්තටම ඔයා ගෙදරටලා නිකන් ඉන්න කෙනෙක් නම් හරි පොඩි දෙයකින් ඔයාට පුළුවන් මුදල් උපයන්න. YouTube channel එකක් පටන් ගන්න, මොන හරි ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් ඔයාට. නේද? එහෙම නැත්නම් ඔයා තව වැඩකට යන කෙනෙක් නම් ඔයාට තව හොඳට ටයිම් එක තියෙනවා නම් part time job එකක් කරන්න පුළුවන්. ඕනතරම් ක්‍රම සහ විදි තියෙනවා දැන් කාලේ සල්ලි හම්බ කරන්න. ලොකු දේවල් වලින් පටන් ගන්න බලන් ඉන්නේ නැතුව තමන්ට පුළුවන් පොඩි දෙයින් පටන් ගත්තොත්, තමන්ට කරන්න පුළුවන් දෙයින් පටන් ගත්තොත් ඒක තමයි වැදගත්ම දේ වෙන්නේ. අනිත් කාරණාව තමයි සල්ලි හොයන්න යනකොට කම්මැලි වෙන්න හොඳ නැහැ. සමහර දවස් වලට මම වුණත් පෞද්ගලිකව කම්මැලි වෙච්ච දවස් තියෙනවා නැතුවම නෙමෙයි. හැබැයි තේරුම් ගන්න ඕනි ඒක සමහර විට මාස අන්තිම වගේ වෙනකොට තමයි අපිට උනත් තේරෙන්නේ අනේ මම මේ දවසේ මේ දේ කළා නම් කියලා හිතන දවස් එන්න පුළුවන්. ඉතින් පස්සේ වරි වෙනවට වඩා හොඳයි අද තියෙන වැඩේ අදම කරන්න. මොන හරි පොඩි ටයිම් එකක් හම්බුනොත් මොන හරි දැන් විශේෂයෙන් මේ ඔන්ලයින් සම්බන්ධව කතා කරනවා නම් තමන්ට දෙයක් මොන හරි දැන් අපි හිතමු ඔන්ලයින් YouTube channel එකක් පටන් ගත්තා කියලා. ඒකට වීඩියෝස් දානකොට අද කරා කමක් නැහැ. ආයෙ ඕන්නේ කියලා ආයෙ තව මාසකින් දෙකකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. එහෙම කරන්න එපා. එතකොට තමන්ටත් ඒක බෝරින් වෙනවා. තමන්ගේ වැඩේ සාර්ථක වෙන්නේත් නැහැ. ඕනම දෙයක් කට්ටක් තිබ්බත් කම්මැලිකමක් තිබ්බත් ඒ දේවල් දරාගෙන ඉවසගෙන ඕමනාවෙන් ඉස්සරහට ගියොත් තමයි සාර්ථක වෙන්නේ. අනිත් කාරණාව තමයි එකම ආදායම් මාර්ගයක් අල්ලගෙන ඉන්න එපා. ආදායම් මාර්ග කිහිපයක් හදාගෙන තියාගන්න. මම හිතනවා ගොඩක් අයට ඔය කොවිඩ් හැදින කාලෙදී කොවිඩ් මේ ආපු කාලෙදී ඒක තේරෙන්නේ නැති සමහර අයට ආදායමක් එන්නේ ඒක ක්‍රමයක්වත් නැති අවස්ථා තියෙන්න පුළුවන්. තියෙන්න ඇති. ඉතින් අන්න ඒ වගේ මේ ටයිම් පීරියඩ් එකේ තමයි ගොඩක් අය ඔය ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ගොඩාක් දේවල් සෝෂල් මීඩියා හරහා කෑම හදන වීඩියෝස් ගොඩාක් දේවල් කරන්න පටන් ගත්තේ ඔය වකවානුවේ තමයි. ඉතින් ඒකත් හොඳයි. ඒකෙන් ගොඩාක් අය දේවල් ඉගෙන ගත්තා. ගොඩක් කට්ටිය දියුණු වුණා. ඉතින් ඒ දේවල් ඉදිරියට කන්ටිනියු කරගෙන යන අයත් ඉන්නවා. ඉතින් ඒක නිසා එකම දෙයක් විතරක් කරන්න තියාගන්න එපා. ඔයා අපි හිතමු රජයේ රැකියාවක් කරන කෙනෙක් කියලා ඔයාට හොඳ සැලරි එකක් හම්බ වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට ටයිම් එකක් තියෙනවා නම් පාර්ට් ටයිම් එකකුත් කරලා අමතරව ආදායමක් එන්න තියාගන්න පුළුවන්. ප්‍රයිවට් පෞද්ගලික ආයතනයක වැඩ කරන කෙනෙක්ට උනත් එහෙමයි. ආදායම් මාර්ග දෙක තුනක් තියාගත්ත කියලා කොයිම වෙලාවකත් ඒක අපිට පාඩුවක් වෙන්නේ නැහැනේ. මුදල් හොයන එක ගැන කතා කරනවා නම් ගොඩාක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. අපිට ඔන්ලයින් ජොබ්ස් කරන්න පුළුවන්, පාර්ට් ටයිම් ජොබ්ස් කරන්න පුළුවන්, ස්වයං රැකියා කරන්න පුළුවන්, මැහුම් ගෙතුම් ඕනම දෙයක් කරලා අපිට මුදල් හම්බ කරන්න පුළුවන්. ඉතින් සමහර අය හිතාගෙන ඉන්නවනේ මේ මට මේ සල්ලි හම්බ වෙන්නේ මගේ වාසනාවට කියලා. ඉතින් මුදල් හම්බ වෙන්නේ ලක් එක මතම නෙවෙයි. ඉතින් තමන්ගේ උත්සාහය, කැපවීම, මේ හැම දෙයක් ඉවසීම, මේ දරා ගැනීම, මේ හැම දෙයමත් එක්ක තමයි අපිට සල්ලි හම්බ වෙන්නේ. ඇත්තටම දැන් කාලේ ජීවත් වෙන්න සල්ලි නැතුව බැහැනේ. ඇත්තටම ඉතින් අපිට සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ මම නම් දන්න විදිහට. අපි හිතමුකෝ කවුරු හරි මේකට තර්ක කරනවා නම් සල්ලි නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. මම දන්නේ නැහැ. එහෙනම් ඉතින් අපිට අඩුම තරමේ අපි හිතමුකෝ ගහක කොළ වැලක තියෙන දෙයක් හරි කඩාගෙන කෑවා කියලා.
සල්ලි වියදම් කරන්න නැතුව. හැබැයි ලයිට් බිල් එකක් වතුර බිල් එකක් ගෙවන්න හරි වතුර බිලුත් නැහැ කියමුකෝ. මොනම හරි දෙයකට අපිට මුදල් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මුදල් හම්බ කරන එක හම්බ කළොත්නේ අපිට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන්න උනත් අපේ ඕනම කෙනෙකුට සල්ලි අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා දැන් කාලේ ඕන තරම් ක්‍රම තියෙනවා, හොඳ ක්‍රම. ඉතින් මේ දේවල් භාවිතා කරලා අපිට පුළුවන් සල්ලි හොයන්න. දැනටමත් අපේ අතේ සාමාන්‍ය විදිහට නම් අපිට අතට සල්ලි එන්නේ ඕන කෙනෙක්. يعني දැන් හිතුවොත් එහෙම මම මේ ටාගට් එකට යන්න ඕන, මට මේ වගේ ටාගට් එකක් තියෙනවා කියලා තමන්ට පුළුවන් විදිහ මොන හරි දෙයක් කරලා ඒ ටාගට් එකට යන්න වැඩ කරොත් එහෙම ඇත්තටම අපිට ඒ ටාගට් වලට යන්න බැරි කමක් නැහැ. ඉතින් මම මේ කියපු දේවල් ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න. මහන්සි වෙලා ඉන්න ඕන කාලේ හාන්සි වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඈත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය දැනුණා. ඈත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය දැනුණා. ඈත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා